පිරිමියා යන টয়ලට් එකට ගැහුවේ මේකනේ. ගෑනුවා යන টয়ලට් එකට ගැහුවේ මේක. ටටා බයි. බයන කතාවක් කියන්න යන්නේ. මිනි ඔලු පේනව නේද? අත් මේවත් එක්ක. හැබැයි කියන්න කලින් මාත් එක්ක මදු ඉන්නවා. මදු. හයි. මොකක් හරි කතාවක් කියන්නේ නේ ඉන්නේ. කතාවක් කියන්නේ තමයි ඉන්නේ. හැබැයි ඉස්සෙල්ලාම මේ කතාව මේ කතාව ආලේ කියලා හිතනවා. හරි බොහොම හොඳයි. ඉතින් මේ කට්ටිය මිනි ඔලු වලට බයයි. මේ ඉතින් ඒ තොප්පිය. හරි. එහෙම තමයි. ඒක සජීවී වෙනවා. දැන් මේක මේ මිනි ඔලු ගොඩක් අය හිතනවා මේ කනත්තකට ගිහිල්ලා මේක හාරන්න ඕන කියලා නෑ. මේ වගේ අතක් එහෙමත් නෑ. එහෙනම් අර තොප්පිය වෙඩිච්ච මම ඒක හිතලා ගන්න. මේක නෑ. මේ ඇත්තම කියනවා නම් මොනවද මේ ප්‍රින්ට්ස් මුද්‍රණ මේ හැඩතල තියෙන ඔව් මේ මුද්‍රණ මදුවට මොනවද පෙන්වන්න තියෙන්නේ ඇත්තටම ගොඩක් දේවල් පෙන්වන්න තියෙනවා. ඕගොල්ලෝ විශ්වාස කරන එකක් නෑ මේවා print කියලා කිව්වට. මේක මුද්‍රණ කියලා කිව්වා කොහොම ඇත්තටම හිතා ගන්න බෑනේ. ඉතින් මේකක් තියෙන්නේ මේ print එකක්. එතකොට මේ තියෙන්නේ මේ ගයක්. එතකොට මේකත් print එකක්. ගොඩක් දේවල් කියනවා පෙන්වන්න. ඔව් ඉතින් දැන් ඒ පෙන්වන්න කලින් මේවා එන්නේ කොහොමද කියලා කිව්වොත් මේ තියෙන්නේ මේ ගොඩක් අය ඇවිල්ලා මේ විස්තර අහනවා විස්තර බලනවා මේ මෙන්න මෙතන තමයි මේ දේවල් තියෙන්නේ දැන් මේ විස්තර කියනවා එතකොට මේ මැෂින් එකට අපි කියන්නේ 3D printing මැෂින් එකක් කියලා මේකෙන් තමයි මෙන්න මේ දේවල් හැදෙන්නේ ඉතින් වෙනත් වචනකින් කියනනම් ඔයාගේ ඔළුව ඇතුලේ එන ඕනම ඩිසයින් එකක් ඔයාලට හදන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ මල් ළඟ තියෙන පොඩි ප්ලාස්ටික් කප් එකක්. හරිද? එතකොට මේක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍යයක් මෙතනින්ම ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයගලන්ට ප්ලාස්ටික් අයිටම් හදා ගන්න පුළුවන්. මේ තියෙන ෆොටෝ ෆ්‍රේම් එකක්. මේ ෆොටෝ ෆ්‍රේම් එක රඳවන එක මේ ෆොටෝ ෆ්‍රේම් එක. ඉතින් ඔයාලට ෆොටෝ ෆ්‍රේම් එකක් උනත් හදා ගැනීම හැකියාව තියෙනවා. මේ සියල්ල කරන්නේ මෙන්න මෙතන තියෙන මේ මැෂින්ස් වලින්. ඔය දැන් මෙතනින් කියලා කිව්වට ඔයා අපි ඉන්න තැන මම දන්නවා. නමුත් අපේ ආයතනය මොකද්ද කියන එක කියන්න බෑ. අනිවාර්යෙන් මේක අමතකුණානේ කියන්නේ softnet එක. softnet ආයතනයට ආවොත් අදයි හෙටයි BMI CH එකට ඇවිල්ලා හම් වෙන්න පුළුවන්. නැත්නම් අපි මහරගම ඉන්නවා. ඇවිල්ලා මේව හදන්න අවශ්‍ය මැෂින්ස් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ ලොකු වේරියේෂන් එකක් මෙතන තියෙනවා. පොඩ කරලා වෙන්නන්නකො මේ වෙන එකක් අපි බලන්න හදන එකක් තියෙනවා. එන්න බලන්න අපි බලමු මේක. මෙන්න තියෙනවා. හැබැයි කියන්න බෑ මොකද්ද හැදෙන්නේ කියලා. මොකද ඒක ඔයාගේ හිතේ තියෙන අනුරුවක් තමයි ඕන් හැදෙන්නේ. ඔව් ඒ නිසා මේ තියෙන මේ ඔළුවත් කවදාවත් මේ කනත්තකට ගිහිල්ලා හාරලා ගත්ත ගන්න නෙමෙයි. මේ මිනි ඔළුවේ තිඹිරිගය තමයි මේ තියෙන්නේ. ඒවත් උපන් තැන තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෙනත් වචනෙන් කරනවා හිත ඇතුලේ තියෙන ඕනම ඩිසයින් එකක් හදන්න පුළුවන්. ඉතින් මේ ඔය දැන් පිරිමියා යන টয়ලට් එකට ගැහුවේ මේකනේ. ගෑනුවා යන টয়ලට් එකට ගැහුවේ මේක. හරිනේ? හරි. ඉතින් මේකත් මොකද්ද කියන එක අපි කියමු මදු. කොහෙන්ද මම මේක ගන්න මේක ගන්න හරි. මෙහෙමත් පුළුවන්. ඔහොමත් ලස්සනයි හරි. ඉතින් මේ තියෙන්නේ ඔක්කොම 3D printing තමයි මේ තියෙන්නේ. මේකක්වත් වෙනම අතින් හදපුවා නෙමෙයි. ඉතින් ඕගොල්ලන්ට ඕන අලුත් තාක්ෂණයක් එක්ක මේ දේවල් print එකක් හැටියට ත්‍රිමාණව ගැනීම හැකියාව තියෙනවා මේ මැෂින්ස් හරහා. ඔයගොල්ලෝ එන්න ඕනේ අනිවාර්යයෙන්ම අපේ ආයතනයේට softnet එකට. ඔව් softnet එකට ආවොත් අපි ඒක 3D වලින්ම හදලා තියෙනවා. අනිවාර්යෙන්. ඒකත් හදලා තියෙනවා 3D වලින්. ඉතින් මේ විශේෂත්වයක් තියෙනවා මේ අවශ්‍ය ඕනම මැෂිනරි එකක් ගන්න කලින් කස්ටමර්ගේ කස්ටමර් රික්වයර්මන්ට් එක අපි හොයලා බලනවා. එළියේ තියෙන මුදල් ඇතුළට ගේන්න තියෙන දේ. හරි. එතකොට මේ මැෂින් එක විකුණන එක විතරක් නෙමෙයි කරන්නේ. අනිවාර්යයෙන්ම softnet එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට මේ මැෂින් එක විකුණනවා විතරක් නෙමෙයි. මේ මැෂින් එක පාවිච්චි කළේ කියනවා ව්‍යාපාරයක් කරන්න. ඔයාට කැමති නම් මම ව්‍යාපාරයක් කරන්න ඕනේ කියන අදහස විතරයි ඔයාට ඕනේ. ඔයා අපි ළඟට එන්න ඔයා ව්‍යාපාරේ පටන් ගන්න අවශ්‍ය කොහොමද කියන එක අපි කියලා දෙනවා. ඒකට අදාළ පියවරවල් Facebook page එකක් හදා ගන්නද, marketing කරන්නද, sales කරන්නද, ඒ හැම දෙයක්ම material එකද ඒ knowledge එක පවා අපි ඔයගොල්ලන්ට දෙනවා. right. ඒ වගේම තමයි මේකට අවශ්‍ය වෙන material මේකට කියන්නේ අපි filament එක කියලා. මේ filament එකෙන් තමයි මේක හැදෙන්නේ. මේ අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල සපයනවා. machinery සියල්ල ඒ වගේම තමයි after sale service කියන එක. ඉතින් අර ඔයා ඉන්න තැනින් ඉහළට එසවෙන්න. එළියේ තියෙන මුදල් ඔයා කරා ළඟා කර ගැනීමට ගොඩක් ඉවහල් වෙන දෙයක් තමයි අපි කිව්වේ මදු. අනිවාර්යයෙන්ම මම නම් හිතන්නේ මේකේ විශේෂම දේ තමයි ආෆ්ටර් ඔයගොල්ලන්ට මේ සේල් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට සර්විස් එක ලැබෙනවා වගේම knowledge එක දෙන එක. ඔයා කොහොමද ඔයාගේ බිස්නස් එක ඉම්ප්‍රූව් කරගන්නේ කියන එක. ඔය අපේ බ්‍රෑන්ඩ් එක තමයි ක්‍රියැලිටි කියන බ්‍රෑන්ඩ් එක. මේ දැනටත් එකක් print වෙනවා. ඔන්න මේක ඔයගොල්ලෝ හරියට බැලුවොත් ඉස්සර කරන්න පොඩ්ඩක්. ඕන්න ඔයාලට බලන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මේක පැන්සල් පෙට්ටියක් කියලා. දැන් ඕගොල්ලෝ ප්ලාස්ටික් වලින් මොනවාද මෙන්න මේ තියෙන්නේ ෆිලමන්ට් එක තියෙනවා. මෙන්න එතන ඒක print වෙන විදිහ තියෙනවා.
මේ විදිහට ඔයා කැමති ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් මේ හරහා නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් ඉතින් මේ Creality කියන world best brand එකේ 3D printing machinery තියෙනවා. අපි ගොඩක් කිව්වා, අපි ගොඩක් පෙන්නුවා. ඔයාට තමයි ඊළඟ කාර්යය තියෙන්නේ නේ. අනිවාර්යයෙන්ම. දැන් ඉතින් තියෙන්නේ ඔයාගේ වාරේ. ඔයා ඇවිල්ලා බලන්න ඕනේ. ඔයා ඇවිල්ලා බලලා මේ දේ ඔයාගේ කරගන්නවද අලුත් අදහසක් එක්ක ඔයා ඉදිරියට යන්න. ඔයා නිර්මාණශීලී වෙන එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ඔයා ඇවිල්ලා Creality print එක වාගේ ස්ටුඩියෝ එකට කමියුනිකේෂන් එකට බුක් ෂොප් එකට අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයට ඇවිල්ලා මේක අරන් යනකම් අපි බලාගෙන ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඉතින් අපි හිතනවා ඔයා පැමිණේ කියලා ඉවරලා කලින් මතක් කරා වගේ අදයි හෙටයි BMICH එකට එන්න අපි ඉන්නවා. නැත්තම් මහරගමට එන්න අපිව හම්බෙන්න පුළුවන්. ඒ වගේම නැත්තම් අපිව net එකේ සර්ච් කරලා අපිට කෝල් කරලා විස්තර දැනගන්නත් පුළුවන්. ටටා බයි.